Hello guys! ඉතින් welcome කියලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අපි අද පැරිසියට යන්නේ. ඇත්තම කියනවා නම් මං ගොඩ කාලෙක ඉඳලා යන්න ආසාවෙන් හිටිය country එකක් තමයි France. France වල City of Love කියලා හඳුන්වන Paris City එකට. ඉතින් අපි ගිහින් බලමු පැරිසිය මොන වගේද කියලා. Hope you guys enjoy! දැන් වෙලාව උදේ 5:45යි. අපි දැන් වෙරෝනා එයාපෝට් එකේ ඉන්නේ. අපේ ෆ්ලයිට් එක තියෙන්නේ උදේ 7:15ට. ෆ්ලයිට් එකේ යද්දී ඉටලි වල ඉඳලා පැරිස් ඕර්ලි එයාපෝට් එකට පැය එකහමාරක වගේ දුරක් තමා තියෙන්නේ. මොනා කරන්නත් කාලා බීලා ඉන්න ඕනනේ. ඉතින් අපි නිදිමත යන්නත් එක්ක කපුචිනෝ දෙකක් ගත්ත බොන්න. මේ තියෙන්නේ අපි පැරිස් යන ෆ්ලයිට් එක. දැන් පැසෙන්ජර්ස්ලා බෝඩ් කරන්න පටන් අරගෙන තියෙනවා. දැන් මට ආසාව කොච්චර වැඩිද කියනවා නම් මට කෑ ගහන්න හිතිලා තියෙන්නේ. Finally we are flying to Paris. So here we go. Yay! Boarding completed, right on board. Completeremo le procedure di accettazione del volo, questione di pochi. අපි ලෑන්ඩ් කරහම ටැක්සි එකක් බුක් කරගත්තා එයාපෝට් එකේ ඉඳලා අපේ හොටෙල් එකට යන්න. මෙහෙ බෝල්ට් කියලා ඇප් එකක් තියෙනවා Uber වගේ. ඒකෙන් අපිට normal taxi charges වලට වඩා අඩුවට ටැක්සි එකක් බුක් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ හොටෙල් එක. මේකේ නම Break and Home Apart Hotel. මේකේ ගොඩක් apartments තමයි තියෙන්නේ. මේ පැත්තට කියන්නේ Porte de Choice කියලා. දැන් මං ඔයාලට අපේ apartment එක මොන වගේද කියලා පෙන්නන්න. ඉතින් මේක තමා දවස් 5කට පැරිස් වල අපේ ගෙදර. ඊටවට වඩා ස්පේස් එකක් තියෙනවා. මිනි ෆ්‍රිජ් එකක්, වෝඩ්‍රොප් එකක්, essentials හැමදේම වගේම තියෙනවා. ඉතින් මේක තමා අපේ view එක. Okay, perfect. අපි දැන් එළියට යනවා දවල්ට කන්න මොනා හරි ගන්න. ඒ ගමන් පොඩ්ඩක් මේ වටපිටාව මොන වගේද කියලා බලන්නත් එක්ක. මෙහි ඉටලි එක බලද්දී වෙනම වයිබ් එකක් තියෙනවා. අපි දැන් දවල්ට කාලා මෙට්‍රෝ එක ගන්න ආවා. අපි දැන් කොහෙද යන්නේ කියලා දන්නවද? කවුරු පැරිස් ආවත් ඉස්සෙල්ලම අයිෆල් ටවර් එක බලන්නනේ යන්නේ. ඉතින් අපිත් යනවා අයිෆල් ටවර් එක බලන්න. අපි දැන් මේ මෙට්‍රෝ එකෙන් වෙන මෙට්‍රෝ එකකට මාරු වෙන්න යන්නේ. ට්‍රාන්ස්පෝර්ටේෂන් ටිකට්ස් ගැන කතා කරොත් ඔයාලට ටිකට් ස්ටේෂන් එකෙන් ගන්නත් පුළුවන් නැත්නම් ඔන්ලයින් ගන්නත් පුළුවන්. අපි ඔන්ලයින් වීක්ලි පාස් එකක් ගත්තේ. ඒකේ කොස්ට් එක යූරෝ 32.50ක් වුණා per person. ඒ ටිකට් එකෙන් trams, metro, trains, bus, funiculars ඔක්කොටම access තියෙන නිසා ලේසි වෙනවා.
ටින් ගාලා ෆෝන් එකේ ටිකට් එක තියන්න විතරයි තියෙන්නේ. ඔක්කොම හරි. ගයිස් මේ තියෙන්නේ අයිෆල් ටවර් එක. අපි ළඟට ගිහින්ම බලමු. වව්. පැරිස් කිව්වොත් ඕනම කෙනෙක් දන්න දෙයක් නේ අයිෆල් ටවර් එක. ඉතින් මේ ටවර් එක හදලා තියෙන්නේ 1889 වෙනි අවුරුද්දේ. මේ ටවර් එක උසින් මීටර් 330ක් වෙනවා කියලා තමයි කියන්නේ. එකපාර වැස්සකුත් ඇවිත් ගියා. පැරිස් යනවා නම් most important දෙයක් තමයි කුඩේ. කුඩයක් ළඟ තියාගන්න කොයි වෙලාවෙ වෙදර් එක චේන්ජ් වෙනවද කියලා හිතා ගන්නවත් බෑ. ඉතින් guys අපි ෆොටෝස් වීඩියෝස් ගොඩාක් කරගත්තා. අපි දැන් යනවා ආර්කිට් ට්‍රම්ප් එක බලන්න. බස් එකේ යනවා නම් 20 minutes වලින් වගේ එතනට යන්න පුළුවන්. She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. But something in the way she moves keeps pulling at my chain. Oh, traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. If I don't ask your name today, I may never get the chance to walk beside your wandering dance. ඉතින් මේ ආර්කිට් ට්‍රම්ප් එක 1806 අවුරුද්දේ නැපෝලියන් බොනපාර්ට් විසින් ප්‍රංශ හමුදාවේ ජයග්‍රහණය සමරන්න ඉදි කරන්න පටන් අරන් තියෙන්නේ. මේ වෙද්දි ඒක ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් විදිහට ගොඩක් ප්‍රසිද්ධයි. She hums a tune I've never heard in languages I can't speak. She writes down cities on her wrist and dreams she'll never keep. I sip my coffee, miss my cue, still anchored by my fear. But time rolls on like open roads, and soon she won't be here. Oh, traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. If I don't ask your name today, I may never get the chance to walk beside your wandering dance. Maybe next year in Madrid or on some quiet mountain ridge, I'll see you turn and I'll be brave. ආග්දි ට්‍රම්ප් එක පහු කරගෙන එද්දී අපිට හම්බෙනවා ඩියෝර් එක, සෙන්ට් ලෝරන්ට්, බොස්, ඒ වගේම ලුයි විටෝන් එක. මේ වගේ ගොඩක් බ්‍රෑන්ඩඩ් ඇඳුම් තියෙන කඩ තමා මේ දිගටම තියෙන්නේ.
දැන් නම් අද දවසට ඇවිද්දා හොඳටම ඇති වගේ. හරිම මහන්සි. එයා අපි අද රාට මොනවද කන්නේ කියලා බලනවා. අද දවසේ ඇවිදපු තරම හැටියට දැන් නම් යකෙක් කන්න උනත් බල්ගිනි. Sur quelques modèles haut de gamme, රෑට මෙහි මාරම ලස්සනයි. අපිට එළියට ගිහින් කන්න මහන්සි නිසා අපි මෙහි පිට්සා හට් එකෙන් කෑම ඩිලිවර් කරගත්තා. ඉතින් අපි දැන් ඩිනර් ගන්න යන්නේ. එහෙනම් ආයෙ හෙට හම්බෙමු. The next day. Bonjour from Paris. අද අපි පැරිස් ඉන්න second day එක. ඉතින් අද අපේ schedule එකේ තියෙන්නේ ලූවර් මියුසියම් එක බලන්න යන්නයි. අවස සීන් රිවර් එකේ cruise ride එකයි. Eiffel Tower එක රෑට lights on වුණාම මොන වගේද කියලා බලන්න තමයි තියෙන්නේ. ඉතින් බලමු අපි අද දවස කොහොමද spend වෙන්නේ කියලා. අපි උදේම මෙට්‍රෝ එක අරගෙන ලූවර් මියුසියම් එකට ගියා. අද උදේ වරුවම වහිනවා කියලා තමයි තියෙන්නේ. ඒත් ලොකු අවුලක් වෙන එකක් නෑ කියලා අපි හිතනවා. මොකද අපි මියුසියම් එක ඇතුලේ ඉන්න නිසා. no tenemos puerta. ගයිස් අපි ලූවර් මියුසියම් එකේ ඉස්සරහා ෆොටෝස් ගන්න හිතාගෙන හිටියට අද ක්ලයිමේට් එකත් එක්ක එච්චර හොඳ ලයිටින් තිබුණේ නැහැ ෆොටෝස් වලට. ඒත් ඉතින් ඉඳලා මම ෆොටෝස් ගන්න හසුව බෑ. ඒ නිසා ෆොටෝස් ටික පුත් ගත්තා. අපි පැරිස් එන්න කලින් ලූවර් මියුසියම් එකේ වෙබ්සයිට් එකෙන් මියුසියම් එක බලන්න ඔන්ලයින් ටිකට්ස් ගත්තා. per person ටිකට් එකක් යුරෝ 22ක් වගේ වෙනවා. උදේ 9 මාරට තමයි අපි ෂෙඩියුල් කරගත්තේ. අපි ටිකක් කලින් ආවත් මොකද කිව් එකක් තිබ්බ නිසා එන්ට්‍රන්ස් එකට පොඩ්ඩක් වෙලාවක් ගියා. ඉතින් ඔයාලට එන්න හිතනවා නම් ෂෙඩියුල් කරගත්ත ටයිම් එකට ටිකක් කලින් එන්න. එන්ට්‍රන්ස් එකෙන් පහළට එද්දී ඉන්ෆර්මේෂන් ඩෙස්ක් එකක් තියෙනවා. එතනින් ෆ්‍රී ඔෆ් චාර්ජ් මැප් එකක් ගන්න පුළුවන් අපිට මියුසියම් එකේ. මේ මැප් එක අනිවාර්යෙන් අරගන්න. මොකද මේ මියුසියම් එක අපි හිතනවට වඩා ගොඩක් ලොකුයි. මැප් එක තියෙද්දී අපිට ලේසි අපි ඊළඟට යන්න ඕනේ මොන තැනටද කියලා ඩිසයිඩ් කරන්න. ඒක හින්දා අපිට ඉම්පෝටන්ට් ඒවා ටික කවර් කරගන්න පුළුවන් මැප් එකේ උදව්. ඔයාලට ඕන නම් ඔඩියෝ ගයිඩ් එකක් ගන්න පුළුවන්. මම නම් ගත්තේ නෑ. මාව ගයිඩ් කරන්න සුපර් ස්මාර්ට් හස්බන්ඩ් කෙනෙක් ඉන්න නිසා. මේ වැහිලු දෙයිද දන්නේ නැහැ. ලූවර් මියුසියම් එකේ ෆ්ලෝර්ස් 5ක් ඉන්ක්ලූඩ් වෙනවා. අපේ වැඩිම ඉන්ට්‍රස්ට් එක තිබ්බේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන දේවල් වලට. ඉතින් අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ඉඳලා ෆස්ට් ෆ්ලෝර් එකට යද්දී ඉස්සෙල්ලම අපිට දකින්න හම්බුනේ The Winged Victory ස්ටැචු එක.
එතනින් ඉස්සරහට යද්දී අපිට හම්බෙන්නේ Italian and France paintings. මියුසියම් එකේ ලොකු පේන්ටින් කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ හැම පේන්ටින් එකක් ළඟම පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකකුත් තියෙනවා. ඉතින් ඔයගොල්ලොන්ට ඉන්ට්‍රෙස්ටඩ් හැම පේන්ටින් එකක් ගාවට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් ඒ පේන්ටින් එකට ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ මොන වගේ ස්ටෝරි එකක්ද කියලා. ඉතින් මෙතන තමා මියුසියම් එකේ වැඩිම විසිටර්ස්ලා ගානක් ඉන්න තැන. ඒ තමා ලියනාඩෝ ඩා වින්චි විසින් නිර්මාණය කළ මෝනා ලිසාගේ චිත්‍රය තියෙන තැන. ලියනාඩෝ ඩා වින්චිගේ හැකියාවත් එක්ක මේ චිත්‍රයට මුල ඉඳලම ලොකු ප්‍රසිද්ධියක් හම්බ වුණා. ඒ 1911 වෙනි අවුරුද්දේදී ලූවර් මියුසියම් එකෙන් මේ චිත්‍රය හොරකම් කරලා ආය අවුරුදු 2කට පස්සේ තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ තවත් මේ පේන්ටින් එක ගොඩක් ප්‍රසිද්ධ වුණා කියලා තමයි කියන්නේ. ඉතින් අපි දැන් බැලුවේ ඒ ඉටාලියන් පේන්ටින්ග්ස්. දැන් මෙතනින් ඉස්සරහට තියෙන්නේ ෆ්‍රාන්ස් වල පේන්ටින්ග්ස්. මේ පේන්ටින්ග්ස් වල දීලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක කියවලා බලද්දී තමයි හිතෙන්නේ අපිට මේ පේන්ටින්ග්ස් වල ඇස් දෙකට පේනවට වැඩිය කොච්චර ගැඹුරු තේරුමක් මේ පේන්ටිං එක ඇතුලේ තියෙනවද කියලා.句爱你，把心字点燃，让一句晚安轻轻落枕边，不求你察觉这份温暖，只当是心在偷偷许愿，怕太过炽热会把梦烫穿，所以选择远远站。 මේ තමයි 15 වන ලුයි රජතුමා. මෙයා ෆ්‍රාන්ස් වල රජෙක්. ඔයාලා දන්නවද? මෙයා අවුරුදු 5දී තමයි රජකමට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි බලන්න ආසාවෙන් හිටපු තව තැනක් බලන්න තමයි යන්නේ. ඒ තමයි
තුන්වන නැපොලියන් අධිරාජ්‍යයාගේ ඇපාර්ට්මන්ට් එක. ඒක බලන්න මම ගොඩක් ආසාවෙන් හිටියේ. මම ෆොටෝස් වලින් දැකලා තිබ්බ විදිහට ඒක ගොඩක් ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ ඒ ඇපාර්ට්මන්ට් එක. ෆොටෝස් වලට ඒ ලස්සන පේනවද දන්නේ නැහැ. මෙතන මාරම ලස්සනයි. තුන්වන නැපොලියන් අධිරාජ්‍යයා කියන්නේ නැපොලියන් බොනපාර්ට්ගේ බෑන. ආග්ගේ ට්‍රම්ප් එක හැදුවා කිව්වම අන්න එයාගේ බෑන්. අධිරාජ්‍යයාගේ ධනය බලය මොන තරම්ද කියලා පෙන්වන්න තමයි මියුසියම් එකේ මෙහෙම තැනක් හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි ආවා ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ඊජිප්තියන් ඇන්ටික්ස් බලන්න. ඊජිප්තු පුරාවස්තු වලින් අවුරුදු 4000කට වඩා පරණ මූර්ති, මමි, මලසිරුරු තැන්පත් කරපු පෙට්ටි, ආභරණ, ඒ වගේම පුරා ලේඛන වගේ ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඉතින් මෙතනින් අපිට ඊජිප්තු ශිෂ්ටාචාර කලාව, ආගම, දෛනික ජීවිතය ගැන අවබෝධයක් ගන්න උදව් වෙනවා. ඉස්සර ඊජිප්තු ජනතාවගේ ආගමික විශ්වාසයක් තිබුණා කියලා කියනවා මරණයෙන් පසු ආත්මයෙන් නැවත ශරීරය ඇතුළට එන්න පුළුවන් කියලා. ඒ නිසා මියගිය පුද්ගලයාගේ ශරීරය නරක් නොවී තියාගන්න මමීකරණය සිදු කරලා තියෙනවා. මමී සෑදීමේදී මුලින්ම ශරීරයේ අභ්‍යන්තර අවයව ඉවත් කරලා නැට්‍රන් කියලා ස්වභාවික ලාවයකින් දින කිහිපයක් ශරීරය වියලා තියෙනවා. ඊට පස්සේ ශරීරයට තෙල් සහ සුවඳ ද්‍රව්‍ය ගාලා දිග ලිනන් රෙදි පටි වලින් ඔතා මමි බවට පත් කරලා තියෙනවා. ඉතින් ඊජිප්තු වැසියන්ගේ ආගමික විශ්වාසය අනුව තමා මේ මමි සකස් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ආවේ ග්‍රීක් ස්කල්ප්චර්ස් බලන්න. ග්‍රීක ශිල්ප කලා මූර්ති ලෝක කලා ඉතිහාසයේ වැදගත් තැනක් ගන්නවා. ඒ මොකද කිව්වොත් ඒ වගේ තියෙන සුන්දරත්වය වගේම මිනිස් සිරුරේ ස්වභාවික හැඩතල හරියට නිරූපණය කරන නිසා. මේ අතරින් වීනස් ද මිලෝ ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ ග්‍රීක් ස්කල්ප්චර් එකක් වෙනවා. ආදරය සහ සෞන්දර්යයේ ග්‍රීක දේවතාවිය වන ඇෆ්‍රොඩයිට් නිරූපණය කරන අතර මූර්තියේ අත් දෙක අහිමි වී තිබීම විශේෂ ලක්ෂණයක් වෙනවා. ඉතින් මේ වගේ තව ගොඩාක් ග්‍රීක දෙවිවරුන්ගේ, වීරයින්ගේ වගේම ක්‍රීඩකීන්ගේ මූර්ති මෙතන තියෙනවා. ඇත්තම කිව්වොත් මේ මියුසියම් එක බලලා ඉවර කරන්න එක දවසකුත් හරිද කියලා මට හිතාගන්න බෑ. අපි වැඩියෙන්ම ඉන්ට්‍රස්ටඩ් ඒරියාස් තෝරගෙන ඒ ටික බලලා තමයි ගියේ. ඉතින් ඒ ටික කවර් කරලා අපි එළියට ආවා.
අපි උදේ මියුසියම් එක ඇතුළට යද්දි හොඳටම වැස්ස වුණාට එළියට එද්දි නම් වෙදර් එක හොඳට තිබුණා. දැන් හොඳට පායලා තියෙනවා. අපි දැන් මෙට්‍රෝ එක අරගෙන ඔහොමම අපේ හොටෙල් එක පැත්තට යන්නයි යන්නේ. අපේ හොටෙල් එක ළඟම බස් ඒරියා එකක් තියෙනවා. ඉතින් අපි හිතුවා එතනින් ස්වීට්ස් අරගෙන try කරලා බලන්න. මොකද ෆ්‍රාන්ස් ඇවිල්ලා ස්වීට්ස් try කරලා බැලුවේ නැත්තම් වැඩක් නෑනේ. ඉතින් අපිත් මෙහෙන් ස්වීට්ස් අරගෙන බැලුවා කොහොමද කියලා. ඇත්තටම ස්වීට්ස් නම් ගොඩක්ම රසයි. අපි දැන් රිෆ්‍රෙෂ් වෙලා ආයෙ යනවා අයිෆල් ටවර් එක පැත්තට. මොකද අපි තාම රැට ලයිට්ස් ඔන් වුණාම අයිෆල් ටවර් එක මොන වගේද කියලා දැක්කේ නෑනේ. ඉතින් ඒක බලන්නයි සේන් රිවර් එකේ ක්‍රූස් රයිඩ් එකක් යන්නයි තමයි යන්නේ. guys රැට අයිෆල් ටවර් එකේ ලයිට්ස් ඔන් වුණාම මාරම ලස්සනයි. මාර ෆීලිං එකක් දැනෙන්නේ ඒක දකිද්දී. බලාගෙන ඉන්න හිතෙනවා ගොඩ වෙලාවක් යනකම්. ඉතින් දැන් අපි අපේ ක්‍රූස් රයිඩ් එක පටන් ගත්තා. ඒකට ඔයාලා ටිකට්ස් ගන්න ඕන. ඉතින් ගන්නත් පුළුවන්. නැත්නම් ඔන්ලයින් ටිකට්ස් ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ටිකට් ප්‍රයිසස් වෙන්නේ යුරෝ 17ක් 25ක් අතර වගේ තමයි. ඒක ඔයාලා ගන්න ක්‍රූස් රයිඩ් එකේ ටයිප් එක අනුව වෙනස් වෙනවා. ඔයාලට ක්‍රූස් රයිඩ් එක දවල්ට හරි රෑට හරි ඔයාලා කැමති වෙලාවක බුක් කරගන්න පුළුවන්. රයිඩ් එකක් සාමාන්‍යයෙන් පැයක් වගේ වෙනවා. අයිෆල් ටවර් එකේ ලයිට්ස් ඔන් වුණාම අපි යන්න ආස වුණ නිසා අපි නයිට් රයිඩ් එකක් තමයි බුක් කරේ. අයිෆල් ටවර් එක, නෝත්‍රේ දාමේ කැතීඩ්‍රල් එක, ලූවර් මියුසියම් එක, මියුසේ ඩේ ඔර්සේ, ඒ වගේම ඇලෙක්සැන්ඩර් 3 බ්‍රිජ් එක වගේ පැරිස් වල ගොඩක් ෆේමස් ලෑන්ඩ්මාර්ක්ස් පාස් කරන් තමයි මේ ක්‍රූස් එක යන්නේ. ඉතින් මම මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් කරන්න අමතක කරන්නත් එපා. අපි පැරිස් වල ඉතුරු දවස් තුන කොහෙද යන්නේ කියලා බලන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.